අයිබෝවන් හිතවත් සනස සම්පකාරික සහෝදර සහෝදරයනි නෝනාවරණී මහත්තුරනි මම මීට සතියකට ප්‍රථම YouTube තාක්ෂණයෙන් එක වීඩියෝ එකක් ඉදිරිපත් කළා අධ්‍යක්ෂක මණ්ඩල කාර්යභාරය පිළිබඳව මා කල්පනා කළා මේ ඉතා මෑත දිනයකදී ගාල්ල දිස්ත්‍රික් සනස සංගමේ ඉල්ලීම අනුව එහි සභාපති මහතුරු 60කට විතර ආසන්න කණ්ඩායමකට මම දේශනයක් කළා. ඒ දේශනයේදී මම උත්සාහ කළේ සම්පකාර බල නායකින් තුළ යුතු ගුණාත්මක භාවය පිළිබඳව. ඉතින් මා දහස් කළා එවැනි වීඩියෝ එකක් නැවත අන්තර්ජාලයෙන් මුදා හරින්න. නැවතත් ආයිබෝවන් මම රංජිත් හෙට්ටිආරච්චි තාක්ෂණික නිලධාරියෙක් හැටියට කටයුතු කරනවා ආසියානු ණයදෙන සමිති සම්මේලනයේ ඔබ කවුරුත් දන්නවා මම සනස මහා සංගමේ හිටපු සාමාන්‍ය අධිකාරියෙක්. අද තිබෙන ප්‍රධානම ගැටලුවක් හැටියට මා දකින්නේ තාක්ෂණයේ දැනුමේ තිබෙන ඌනතාවයක් නොවේ සම්පකාරික නායකත්වයේ තුල තිබී යුතු ගුණාත්මක සාවය සහ කුසලතාවය පිළිබඳව තිබෙන සමබරතාවය පිළිබඳව. ඒ සඳහා මා මාතෘකාවක් තෝරාගත්තා ඉංග්‍රීසියෙන් high road leadership bring the people together in a world in diverse. සිංහලට මම පරිවර්තනය කරගත්තා අපි බේදාකාරී වුණු සමාජයක මිනිසුන්ට එකතු කිරීමේ තිබෙන වගකීම. ඒක සාමාන්‍යයෙන් ගත්තොත් උපායමාර කොහොමද මිනිස්සු එකට එකතු වෙලා වැඩ කරන කියන එක තමයි මම උත්සාහ කළේ. අපි පිළිගන්නවද මේ ඉන්න මේක දේශනයේ අහුම්කම් දෙන්න හැම දිනෙක තවදුරටත් මගේ දේශනයට අහුම්කම් දීලා නැත්නම් කරුණාකර YouTube account එකට ගිහිල්ලා ඒකේ subscribe කරන්න පුළුවන් තරම් බෙදා ගන්න කණ්ඩායමත් එක්ක මෙහි මූල්‍යම අරමුණක් කිසිවක් නැහැ දැනුම බෙදා ගැනීම. දැන් ඔබ ඉන්න සමපකාර සමිතියේ අද තත්වය පිළිබඳව මම මෙහිම විශ්ලේෂණය කරනවා. සෑම දෙයකම නැගීම සහ පහළට යෑම නායකත්වය මතයි. ඒක ඉංග්‍රීසියෙන් බොහොම ලස්සනට කියන්න පුළුවන්. ඒ කියන්නේ everything is a rise and fall on leadership. මං හිතනවා මේක බොහොම පුළුල්ව කල්පනා කරන්න. රටක අද ගත්තොත් එහෙම අපි අවුරුදු 70ක නිදහස ගත්තත් 10ක නිදහස ගත්තත් 15 ඒ රට අද තියෙන තත්වයට පත්වන්නට එහි නායකත්වයට සුවිශේෂ වගකීමක් තිබෙනවා. නැත්නම් සම්පූර්ණයෙන්ම ඒ නායකත්වය මත ගන්නවා. ඒ වගේම තමයි අද ඔබ තියෙන මේ දහුම්කම් දෙනකොට ඔබ සනස සමිතිය සමාජිකයෝ 2000ක් ඉන්නවනම් සමාජිකයෝ 200ක් ඉන්න එයට වගකී යුත්තා ඔබ නායකින්මයි. එහෙම නැත්නම් ගත්තොත් එහෙම අපේ සමිතියේ මූල්‍ය තත්ත්වය ඔබ කියනවා කෝටි 5යි 10යි 15යි කමාරකට කියනවා කෝටි 20යි 100යි එවැනි තත්ත්වයක් පවතින්නේ ඔබ සනමයි. ඉතින් ඒ නිසා නායකත්වය කියන එක ඉතා වැදගත්. මෙහිදී නායකත්වයේ තේරුම් ගත යුතු ඉතා වැදගත්ම කාරණයක් තියෙනවා සනස කියන්නේ බැංකුවක් නොවේ කියන පදනම. එයින් අදහස් කරන්නේ මම සනස බැංකුවකට වඩා සමාජිකින්ගේ ආර්ථික සහකාරියෙකු වශයෙන් කටයුතු කිරීම සේවා සැපයීම සමාජිකින්ගේ සම්බුද්ධිය සඳහා කැපවීම මේ සඳහා ඉතා වැදගත් කාරණා දෙකක් තියෙනවා. මම මේක ඉංග්‍රීසියෙන්ම කියන්නම්. ඔය ගත්තහම මිනිස්සුන්ගේ තියෙන වටිනාකම් අගයන් දැන් මිනිස්සු තරහ යනවා රණ්ඩු වෙනවා බර්ගන කරනවා අපි අතර ක්‍රෝධය තියෙනවා වෛරය තියෙනවා මේ මිනිස්සු මනින ඒ වගේම තමයි අපි අතර තියෙනවා මිනිස් වටිනාකම් මේවා නීතියට එහා ගියපු දේවල් මම මේ කතා කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ වතුරු ව්‍යවස්ථාවෙන් හෝ සම්පකාර පනතෙන් තියෙන දෙයට ඉහළට ගියපු දෙයක්. එතකොට මේ ඉන්න අද මේ දේශනයේ අහුම්කම් දෙන සෑම දිනෙකම කල්පනා කරලා බලන්න සෝත්සාහය self help කියන එක කොයිතරම් self responsibility මේක
තමන්ට ස්වයං වගකීමක් තියෙන. එතකොට මේ ඩෙමොක්‍රසි කියලා කියන්නේ වැඩි දෙනෙකුගේ කැමැත්තට වඩා වැඩි දෙනෙක් පිළිබඳව නෙවෙයි අහුම්කම් දීම සාකච්ඡාව සම්මන්ත්‍රණය. එතකොට හැම දෙනෙක්ම එක හා සමානව සැලකීම. ඊළඟ අපි එකාමෙන් කටයුතු අපි සිංහලෙන් කියනවා ඉංග්‍රීසියෙන් කියන එකා සැමටත් සැම එකාට. ඒ කියන්නේ ඒක තමයි මේ සොලිඩරිටි. ඒ වගේම තමයි මේ ඔනස් අවංකකම කියන එක විවෘතභාවය කියන සමාජ වගකීම් පිළිබඳ කොහොමද අන් අය මේ කියන කාරණා ටික අතුරු ව්‍යවස්ථාවත් ව්‍යවස්ථාවලටත් වඩා එහා ගියපු දේවල්. ඉතින් මේවන්නක් නැතුව ඔය අපි කතා කරන යහපාලනය පවත්වා ගන්නට පුළුවන් කමක් නැහැ. මේ මද තෙරේසා නෝනා ගැන අහලා ඇති. I cannot give what I don't have. So ඒ කියන්නේ මට නැති දෙයක් තව කෙනෙකුට දෙන්න බෑ. ඒක ඉතාමත් වැදගත් කාරණයක්. දැන් මේ සනස් සමිතිය වල ඉන්න නායකත්වය පිළිබඳව නායකත්වයෙන් අදහස් කරන්න එපා මේ අධ්‍යක්ෂක මහතුරු කියලා කළමනාකාර මහතුරුත් එහෙම නැත්නම් එතන ඉන්න මාණ්ඩලික නිලධාරී ඒ ඔක්කොම නායකයන් හැටියට we cannot give to outside what we don't have on the inside. මේක ඉතා වැදගත්ම කාරණයක්. ඉතින් ඒ නිසා මා මේ පාඨමාලාවෙන් අද දවසේ උත්සාහ කරන්නේ කොහොමද අපි මේ කියන මිනිස් කමට මේවා අතරම ගත්තා මිනිස්කම පිළිබඳ වඩාත් අර්ථවත් වෙන විදිහේ නායකත්වයක් ගොඩනගා ගන්න. දැන් අපි සනසේ හතුරා කවුද එනිමි කියලා අහුවොත් එහෙම මේ බොහොම සරල දෙකයි තියෙන්නේ. මේ සනස සමිති කඩාගෙන වැටුණා හරි එහෙම නැත්නම් අක්‍රියාකාරී වුණා හරි දුර්වල වුණා හරි කියන කාරණය ගත්තාම අපට නොපෙනෙන පෙනුනත් කතා කරන්න අකමැති වචන දෙයක් තමයි මේ කොයිතරම් දුරට මෙය මෙහෙවන මේවාට තීරණ ගන්න මේවා දිනපතා කටයුතු කරන මිනිස්සු ආත්මාර්ථකාමී මනසකින් වැඩ කරනවාද යපුම් මනසකින් කටයුතු කරනවා. දැන් අපේ අධ්‍යක්ෂක මණ්ඩලය ගත්තාම අමනාප නොවි අහුම්කම් දෙන්න අපි 9 දෙනෙක් ඉන්නවා නම් ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ කී දෙනෙක් ඉන්නවද ආත්මාර්ථකාමී ඔය තීරණ කොයි ආකාරයෙන්ද Tamanට බලපාන්නේ. ඒ වගේම එතන ඉන්නවද කී දෙනෙක් ඉන්නවද ඕන දෙයක් වෙච්චාදීන් කියලා අධ්‍යක්ෂක සභාපතිතුමා ගන්න තීරණ මත යන්නේ. ඒ නිසා කරුණාකර මෙම මනස් දෙක අයින්ට කරලා selfish මනසත් අයින්ට කරලා එතකොට පරාර්ථකාමී මනසකින් සහ විවෘත මනසකින් අපි කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් මම බොහොම සරල තමුන්නාන්සලා බොහොම ගැඹුරින් මූල්‍ය විශ්ලේෂණයක් කරන්න පුළුවන් සමුපකාර දෙපාර්තමේන්තුව විසින් සකස් කරලා තියෙන කෝප්‍රපී කියන එක. ඉතින් ඒ කෝප්‍රපී දර්ශක සකස් කරන ලැබියත් අපේ ආයතනයේ මම පෞද්ගලිකව සම්බන්ධ වුණා. ඔය කී දෙනෙක් කටයුතු කරනවාද කියන දන්නේ නැහැ. මම බොහොම සරලව මේ දේශනය අහපු ගමම්ම ගිහිල්ලා තමුන්නාන්සලාගේ සමිතිය තිරසාරද කියලා මනින්නට මම දර්ශක දෙකක් දෙනවා. මේ තිරසාර කියන්නේ මහ විශාල වචන මාලාවක් නෙවෙයි. එය බොහොම සරලයි. ව්‍යවස්ථාපිත සංචිතය අඩුම වශයෙන් 10%ක් මුළුවත්කමින් තියනවාද කියලා බලන්න. ඒ වගේම තමුන්ගේ සමාජික සංඛ්‍යාව දිහා බලලා ඒ සෑම සමාජිකයෙකුටම අවම වශයෙන් මාස 6ක වියදමට සුරක්ෂිත කිරීම සඳහා තමුන්නාන්සලාගේ සමිතියේ ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන. මෙන්න මේ දෙක තමයි මම දකින්නේ තිරසාරභාවය. එතකොට හදිසි ඕනෑම අවශ්‍යාවකදී සමාජිකයන්ට තවත් කෙනෙකුගේ ඥාතියෙකුට එහෙම නැත්නම් තවත් කෙනෙකුගෙන් අතපාලා එහෙම නැත්නම් ණයක් ඉල්ලගෙන දුවනවා වෙනුවට තමන්ගේ ආර්ථික ශක්තිය කළමනාකරණය කරන්න අපි පුහුණු කරලා එයට ඉලක්ක දීලා වැඩසටහනක් කරලා තියෙනවා. ඒ වගේම තමයි සනස සමිතියේ ව්‍යවස්ථාපිත සංචිතය කියලා අනිත් ඔක්කොම මුදල් සමාජිකයින්ට අයිති දේවල්. එතකොට හදිසියේදී අපි ඇතිවෙච්ච ආපදාවකදී හදිසියේච්ච ආබාධයකදී සමිතියේ තියෙන අවදානම පියවා ගැනීම සඳහා මෙන්න මේ කාරණා දෙක තියනවාද කියලා කරුණාකර බලන්න.
දැන් මම මේ කතා කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ කියන කාරණේ කොහොමද මේ මොකද්ද මේ හයි රෝඩ් ලීඩර්ෂිප් කියලා කියන්නේ. මේ ජෝන් මැක්ස්වෙල් කියලා මහත්මයෙක් ඉන්නවා මේ දවස්වල ඒ මහත්මයා උගන්වන නායකත්වයේ පිළිබඳ. ඒ නායකත්වය ගැන උගන්වනකොට ඒ මහත්මයා පෙන්눔 කරන කාරණා කීපයක් තියෙනවා. මෙන්න මේක තමයි අපිට තියෙන දෘශ්‍යමාන සංවිධානයක දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන තොරතුරු. දෘශ්‍යමානය පේන පුළුවන් සමාජික වර්ධනය. ඊළඟට ගත්තාම තාක්ෂණික හිස්තැන් කොයිතරම් දුරට අපි පරිගණකේ පාවිච්චි. ඊළඟට පොදු රූපය අපේ සමිතියේ තියෙන යටිතල පහසුකම් ගොඩනැගිල්ල කොච්චර. අපේ තියෙන මෙහෙයුම් අක්‍රමිතාවය අකාර්යක්ෂමතාවය. එතකොට ගියාම කාර්යාලයට ගියාම කොච්චර වෙලාවක් ඉන්නවද වැඩ කරන්න. තව කට්ටිය දොරවල් වහලා ගිහිල්ලා දැනුම් දීමක් නැහැ. අපි 3ට යනකොට වහලා ගිහිල්ලා අපි 8:00 යනකොටත් 9ට යනකොටත් ඇරලා නැහැ. එතන තියෙන ගියාට පස්සේ අපේ මුදල ගන්නවා තැන්පත් කරනවා වෙනුවට ඒ අය වෙනත් දේවල් මේවා අපිට පේන දේවල්. ඊළඟට මූල්‍ය සාධක ගත්තාම අපි අතර තියෙනා කොයි විදිහට දුරට ණය ප්‍රමාණවත් දීලා තියනවද තැන්පත් කොච්චර එකතු කරලා තියනවද ඊළඟට ණය කොච්චර මේවා පේන දේවල්. නොපෙනෙන දේවල් ගන්නකො වෙනස් වන පරිසරයට අනුකූල වීමට නව උත්පාදනය කිරීමට සෞපකාරයට ඇති හැකියාව. දැන් උදාහරණයක් ගත්තාම සනස සමිතිය 1900 ගණන් වල පටන් අරගෙන අපි කවුරුද දන්නා 78 පුනර්ජීවනය කියලා 86 දී නිවාසනාය වැඩසටහනේ ප්‍රබෝධනයක් ගිහිල්ලා ඊළඟට ගත්තාම අර දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන වලට ගිහිල්ලා ඊළඟට ගත්තාම සෑම දිස්ත්‍රික්කයේම තියෙනා වූ අර ප්‍රොජෙක්ට්ස් වල ඉන්ටග්‍රේටඩ් ප්‍රොජෙක්ට්ස් වල ග්‍රාමීය ණය නමුත් අද ඒ කිසිවක් නැහැ. නමුත් අද එක සමාජිකයෙකුට අඩු වශයෙන් රුපියල් ලක්ෂයක කුඩා ව්‍යාපාරයක් පටන් ගන්නට උවමනා වුණොත් කී සමිතියකට දෙන්න පුළුවන් සමිති කීයද මේ තියෙන. එතකොට ගත්තාම මේ තියෙන වෙනස් වෙන පරිසරයට අපි කොයිතරම් දුරට අනුගත වෙලා තියෙනවද. දැන් බොහෝ උදාහරණයක් ගත්තා තාක්ෂණික විදියට දොංගීකරණය නැත්නම් අපේ තියෙන මොබයිල් එකෙන් කටයුතු. ව්‍යුහාත්මකද අද තියෙන සංවිධානය කොයිතරම් දුරට ජනතාවට වැඩ කරන රාමුවට කොයිතරම් දුරට සංවිධානය දෙන මේ දේවල් සංවිධානය ඇත්තේ කෙසේද කියන එක ගත්තාම තවමත් මාසික මහසභා රැස්වීම් පැවැත්වීම වෙන ඒ රැස්වීමට එනවනම් විතරයි Tamanට මුදලක් ණයට ගන්න පුළුවන් වීම මේ මහසභා ඒ දවස්වල පැවතුනේ මාසික මහසභා රැස්වීම කියන එක ඒ මිනිස්සුන්ට වෙන කරන්න ක්‍රමයක්ද නෑ මහසභාවට එක් මාසයකට එක සැරේයි ගනුදෙනු කරේ. ඉතින් එම නිසා තමයි තියෙන්නේ. නමුත් මෙවැනි දේවල් කිරීම නරකක් නෙවෙයි අධ්‍යාපන කටයුතු සඳහා කටයුතු කිරීම. නමුත් සමිතිය මෙහෙවීමේ කාර්යය තියෙන්නේ කාරක සභාවට. එතකොට මාස 3කට සැරයක් නැත්නම් අද අන්තර්ජාලයෙන් පුළුවන් මාසික සේරම තොරතුරු ටික ඉදිරිපත් කරන්න. මාසිකව කොච්චර කාටද ණය දුන්නේ කාටද දුන්නේ කොච්චර තිබුණේ අයවැය ලේඛනයේ තොරතුරු අපේ අන්තර්ජාලයේ ඉදිරිපත් සෑම සමාජික දැනුවත් කිරීමේ ක්‍රියාවක් තමයි මේ මාසික වෙන්නේ. ඉතින් ඒ තවදුරටත් ප්‍රායෝගිකද මෙම නිසා කොයිතරම් දුරට සමාජිකව එනවද නැද්ද කියන එක සංගය. විශ්වාසයන් පින්න ජනතාවගේ අභිප්‍රායන් සහ න්‍යාය පත්‍රය කොයිතරම් දුරට අපේ සමිතියත් එක්ක සමානුපාත වෙනවද. ඉතින් මෙය ගැඹුරින් කරුණාකර අධ්‍යයනය කිරීම අවශ්‍ය වෙනවා නායකයෙක්. මෙන්න මම පෙන්눔 කරන්න කුසලතා සහ වටිනාකම් නායකයෙකුට බලපාන ආකාරය. දැන් මෙතන බලන්න හොඳම කාරණා දෙකක් තියෙනවානේ. හොඳ කුසලතා තියෙන good skill තියෙන හොඳ වටිනාකම් තිබුණාම මොකද්ද වෙන්නේ හැම තිස්සෙම සමාජිකයින් ඔසවා තබන. ඒ කියන්නේ හැම කටයුත්තකම leaders raise up their members participant members නායකින් සමාජිකයින් ඔසවා. එතකොට බලන්න තමුන්නාන්සේ මේක වුන්කම් දෙන්න කොයි ගණේටද වැටෙන්නේ. මෙතන වටිනාකම් කියන එක පුළුල්ව සඳහන් කරන්න කොයිතරම් දුරට මිනිස්සු වෙනුවෙන් තමන්ගේ කාලය එමෙතන වෙලාව වැඩ කරනවාද වංකොමකද. ඊළඟට ගත්තාම දෙවෙනි කාරණය අපිට තියෙන කුසලතා වලින් දුර්වලයි වටිනාකම් හොඳයි. එහෙම නිතම් මොකද වෙන්නේ නායකින්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
අද තියෙන මූල්‍ය ඒගොල්ලෝ හොඳයි බොහොම හොඳයි සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්න විසඳ ගන්නට අලුත් වැඩසටහන කරන්නට පුළුවන් නායකත්වය දෙන්නට තරම් හැකියාවක් නැහැ. තව කාරණයක් තමයි කුසලතාවයන් බොහොම හොඳයි. නමුත් දුර්වල වටිනාකම. එතකොට මේ වෙනිත අද ලංකාවේ පරිපාලන ශාස්ත්‍රයේ සහ ඉහළ නිලධාරී බලන්න කොයිතරම් ඉගෙනගත්ත කට්ටියද දොස්තර මාතුරු එහෙම නැත්නම් ගණකාධිකාරීවරු ආයතනවල පරිපාලන නිලධාරීවරු හොඳට ස්කිල් තියෙන විභාග පාසල විශ්වවිද්‍යාල ගිහලා නමුත් ගත්තාම ඒ අයගේ මිනිස්සුන් කෙරෙහි දක්වන දයාව අනුකම්පාව මිනිසුන්ගේ උවමනාවන් වලට කැපවීමට වඩා ඒගොල්ලෝ බලන්නේ තමන් ගැන. ඉතින් මම හිතනවා ඒ ආකාරයෙන්ම සනස සමිතියන් වල වුණොත් එහෙම හුඟක් නායකයින්ට good skill තියෙනවා කළමනාකරුවන්ට හොඳ හැකියාවක් තියෙනවා. නමුත් මොකද කරන්නේ ජනතාව හසුරන්න ගියාම ඒගොල්ලෝ මැනිපියුලේට් කරනවා ජනතාව හැසිරීමේදී ඒ අය යම් කිසි ප්‍රමාණයකට මුලා වීමක් වෙනවා. ජනතාවටගේ අවශ්‍යතාවයන් වලට වඩා තමන්ගේ අවශ්‍යතාවය තමන්ගේ හසුරතා තමන්ගේ අවශ්‍යතාවය සඳහා ජනතාව හසුරවනවා. නායකින් තම ජනතාව හසුරවනවා තමන්ගේ ප්‍රයෝජනය සඳහා. මෙන්න මේක අන්තිම කාරණය. මෙන්න කුසලතා දුර්වලයි වටිනාකම් දුර්වලයි. එහෙම තැන්වල වෙන්නේ ජනතාව පහතට අදා වැටෙනවා ආයතනයේ පදයි. මම හිතනවා මේ කාරණා හතර ඉතා පැහැදිලිවම ඔයාට නිර්ණය කරගන්න පුළුවන් දැක ගන්නට පුළුවන් ඕනෑම සමිතියක. දැන් මේක සඳහා මොකද කළ යුත්තේ? මෙන්න මේ අපි මේවා වර්ග කරනවා. අර තොරතුරු අනුව වර්ග කරනවා. මේකට ඉංග්‍රීසියෙන් පාවිච්චි කරාට හයි රෝඩ් ලීඩර්ෂිප් කියලා 3 රෝඩ් කියලා. ඉතින් මම දන්නේ සිංහලෙන් කිව්වහම අදි මාර්ග කියලා කිව්වොත් එතකොට මැද මාවත කියලා කිව්වොත් පහත් මාවත අදි මාවත කියලා නැත්නම් කිව්වොත් එහෙම ඒක ගැළපෙනවද නැහැ. නමුත් මම හිතනවා ඔබ තේරුම් ගන්නවා මා කියන්න හදන දේ මොකද්ද කියලා. අපට ඕන කරන්නේ අර පළවෙනි අංකයට තිබිච්ච ඉස්සෙල්ලා තිබිච්ච කාරණය හොඳ කුසලතාවයේ තියෙන හොඳ වටිනාකම් තියෙන කණ්ඩායම අපි සලකනවා ඒ අය high road leadership කියලා. ඉතින් සනස් සමිති ව්‍යාපාරයට අද අවශ්‍ය වෙන්නේ high road leadership. මොකද්ද high road leadership කියලා කියන්නේ? මෙන්න මේ ටික තමයි. ඒ අයගේ ඉහළ චර්යා ධර්ම තියෙන ඒ අයගේ නිර්භයව නිවැරදිව තීරණ ගන්නවා නිවැරදි හේතු මත තමන්ට වඩා සමාජිකින්ගේ අවශ්‍යතාවයන් මුල් තැන දෙනවා. සමාජිකින්ගේ අවශ්‍යතාවයන්ට අනුව න්‍යායපත්‍රය හැමතිස්සෙම සකස් කරනවා. ඊළඟට තාමත්ම තමන්ට ගේ ලකුණු දමාගෙන තමන් මුල් තැන දීම තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට වෙනුවට එහෙම අරමුණක් නැහැ. පොදු කටයුතු කිරීම. ඉතින් මෙන්න මේ සඳහා අපට අවශ්‍ය නැහැ. ඉතින් කරුණාකර මේ කාරණා පිළිබඳව තමුන්නාන්සලාගේ අවධානය යොමු කරන්න. ඊටමත් වැදගත්. ඒ අය හැමතිස්සෙම මාජිනලයිස් කියලා කියන්නේ දැනට අපේ ප්‍රධාන වශයෙන් අපේට සමිතියට සම්බන්ධ වෙලා නැති අඩු ආදායම්ලාභී කාන්තාවෝ තරුණ ඒ අයට මුල් තැන දෙලා ඒ අයට කටයුතු කරනවා. ඉතින් ඒ නිසා සනස් සමිති ව්‍යාපාරය මම හිතනවා ඉන් එහාට ඔබලා තියන්නට ඕන නම් මෙවැනි නායකයන්ට අවශ්‍ය නැහැ. අධිවේගී නායකයින් සඳහා ඒ අයට වැදෙන පුතාමත් වැදගත් කාරණේ බේදී යන ලෝකයක මිනිස්සු එකට එක් කරන්න මැදිහත් වෙනවා. ඊළඟට ගත්තාම බාධක ඉවත් කර සම්බන්ධීකරණය කරනවා. ඒ වගේම තමයි තනතුරු වලට අභිමාන වලට වඩා නිහතමානී කමෙන් කටයුතු කරනවා. ඊළඟට තමයි ඒ අය ඊ타මාත්මද ඒ අය කටයුතු කරන අන් අයට අහුම්කම් දෙනවා. ඉතින් මෙය ඊටා වැදගත් වෙනවා තමුන්නාන්සේලාගේ සමිති වලට. දැන් බලන්න මේ කතා කරනකොට සම්පකාර ප්‍රතිපත්ති පිළිබඳ මූලධාරණ පිළිබඳව තමුන්නාන්සේලාට අහුවොත් පැය 5ක දේශන දෙන්න පුළුවන්. දැනුම කොච්චරද? මම අහුවොත් එහෙම ඒ දැනුම කොයිතරම් දුරට සමිතිවල සංවර්ධනයට යොදාගත්තාද කියලා මම හිතනවා ඒක විශාල ප්‍රශ්නයක් තමුන්නාන්සලාට කොහොමද මේක ඇතුළත් කරන්න කියලා. ඉතින් ඒ නිසා අපට අවශ්‍ය වෙනවා අධිවේගී නායකින් පිළිබඳව
ඉතාමත් වැද මේ සඳහා විශාල පුහුණු පාඨමාලාවල් කරන්නට වෙනවා පොදු මතයක් සඳහා අධිවේගිනාගේ සමාජිකයන් එකට එක් කරමින් පොදු මතයක් තෝරාගෙන ඒ අනුව කටයුතු කරන්නට පෙළඹෙනවා ඊළඟට සමාජිකින් මේ තියෙන කාරණා බලන්න පහ මෙච්චරයි මම කියන්නේ මෙතනින් අවසන් කරනවා අපේ සමාජිකින් ගත්තහම විශාල වශයෙන් මෙන්න මේ කාරණා හයක් මතනේ ජීවිතේ කොට කරගන්නේ ඒ හැම කෙනෙකුටම ඉතාමත්ම සාධාරණ විදිහට ජීවත් වෙන්න නිවසක් ඕන. හැම සමාජිකයෙකුට ඕන කරනවා තමන්ගේ හදිස්සි අවශ්‍යතාවයන් සඳහා ආරක්ෂිත අරමුදලක් තමන් විසින්ම ඉතිරි කර ගැනීම. එය අවම වශයෙන් මාස 6කට සමාන වෙන්න ඕන. තුන්වෙනි කාරණය තමයි සමාජිකින්ට ණයගතිභාවයෙන් තුරන් කිරීම. තුරන් වීමට ඊළඟට තමයි සමාජිකයින්ගේ අවශ්‍ය කරන විශ්‍රාමය යනකොට ඊළඟට තමන්ගේ දරුවන්ට ඉගෙනීම සඳහා තමන්ට ගේ හදා ගැනීම සඳහා එහෙම නැත්නම් වත්කමක් රැස් කර ගැනීම තමන්ගේ ආදායම විවිධාංගීකරණය කර වැඩි කර ගැනීම ඊළඟට තමයි අත්‍යවශ්‍ය හදිසි අවශ්‍යතා ආවරණය කර ගැනීම සඳහා විශේෂයෙන් සෞඛ්‍ය කටයුතු සඳහා හදිසි ආපදාවලදී සඳහා කිසියම් විදිහේ ආරක්ෂණ ක්‍රමයක් මං හිතනවා සනස සමිතිය වල මහ විශාල බලාපොරොත්තු තියෙන කණ්ඩායමක් ඉන්නවා. බලන්න මේ කියන කාරණා 6 කොයිතරම් දුරට තමුන්නාන්සලාගේ සමිතිය වලින් ක්‍රියා කරන සමාජිකයෝ ඉන්නේ දැනට 500 නම් 500න් කී දෙනෙකුට නිවාසයක් ලබා ගන්න තමුන්නාන්සලාගේ ඉවහල් වෙලා තියනවාද? සමාජික 500න් කී දෙනෙකුට අවම වශයෙන් මාස 6ක ආරක්ෂිත මුදලක් ගොඩනගා ගන්න එක දවසින් නෙවෙයි තුනේ නේ මේ අය සමාජිකයෝ වෙලා ඉන්න දැන් අවුරුදු 10 ඉන්නවා අවුරුදු 5 ඉන්නවා අවුරුදු 15 ඉන්නවා ඒ වුණත් හදිසියක් අවශ්‍යතාවයක් වුණොත් ඒ අය ළඟ එහෙම ඉතිරි කිරීමක් නැහැ අපේ සමිතියේ ණය කොයිතරම් දුරට පිටට ණය වෙලා තියෙනවද ඒ ණය ගෙවා ගන්න බැරුව කොච්චර ඉන්නවද ඉතින් මෙවැනි කටයුතු සඳහා සමාජිකයින් පෙළඹවීම කරන්නට ඕන සමාජිකයින් දැනුවත් කරන්නට ඕන මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය ගත්තාම අපිට අපේ කටයුත්ත මේ කවුන්ටරේට ඇවිල්ලා සල්ලි එකතු කිරීමට සහ කවුන්ටරේදී ණයක් දීමට වඩා ඉහළ ගියපු කාර්යයක්. එතකොට අපිට මේ කියනවා අපේ සමිතියේ ජීවිතයේ හවුල්කරුවෙක් හැටියට කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. ඉතින් මේ සඳහා අපිට තියෙන උබතෝ ටික කට්ලයක් මේ දිලිම්මා කියන්නේ උබතෝරිය. සනස නායකින් කාර්ය මණ්ඩලය මේ සනස පොදු අරමුණ සඳහා කොයි තරම් දුරට තමන්ගේ අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳ පැහැදිලි තියනවාද? ඉතින් මේ මම කියපු කාරණේට අභිමතාර්ථය පිළිබඳ සම්බන්ධතාවය පිළිබඳ පැහැදිලි බවක් තිබේද? ඉතින් ඒක ප්‍රශ්න කළ යුතු කාරණයක්. ඉතින් මා විශ්වාස කරනවා මේ තියෙන ගත්තාම අපි මේ කතා කරන්නේ මුල්ම පින්තූරේ ඉන්නේ රැපේෂන් මහත්මයා. දැන් අපි પરම්පරා 4ක් විතර ගිහිල්ලානේ. දැන් ගත්තාම රැපේෂන් මහත්මයා ජීවත් වුණේ 1844 ඉඳන් ඉපදුනේ 1864 විතරකට ඒ මහත්මයා මේ සනස සමිතිය අඳුරන. දැන් අද මේ වෙනකොට අවුරුදු 160කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ කාලය තුලදී එනකොට ඒ තිබුණුම අර කල්චරල් කියන හිරිටේජ් කියලා කියන ඒ પરම්පරාවෙන් අපි එනකොට ඒ ආකාරයෙන්ම සම්පකාරවල තියෙන ಗುಣධර්ම සම්පකාරවල තියෙනා වූ ගුණාත්මකතාවය ඇවිත් තියනවාද කියන එක ඉතාමත්ම වැදගත් කාරණයක් ඔබ හැමතෙම තෝරා ගන්න. ඊළඟට ගත්තාම මේ කොහොමද අපි අතර ගත්තාම high road leader value all the people මේ කියන්නේ අපේ තියෙනා මේ high road leaders ලා හැමතිස්සෙම හැම සමාජිකයෙකුට ප්‍රමුඛතාවයක් දෙනවා සමාජිකයන්ගේ විබතරාවය ඒ කියන්නේ සෑම සමාජිකත්වයට ඔවුන්ට ජීවත් වෙන්නට පුළුවන් කියන ජීවත් වෙන්න හැකියාව තියෙනවා කියලා විබතාව ශක්තියට හඳුන්කම් දෙනවා මෙන්න මේ කාරණේ ඉතාමත්ම වැදගත් මම මෙතනින් අවසන් කරන්න උත්සාහ කරනවා අපි අතර විශාල පරතරයක් තියෙනවා මොකද්ද පරතරය අපේ තියෙන දැනුම ඔළුව අනිත් හදවත මේ පිළිබඳව නිපුණත්වය ගත්තාම අපි කී දෙනෙක් දන්නවද අවදානම් කළමනාකරණය කියන එක උපාය මාර්ග සැලසුම් කිරීම තාක්ෂණික ඊළඟට අපේ තියෙන නිපුණතා ප්‍රධානකම එතකොට ලීඩර්ෂිප් ස්කිල් එක ගැන තනතුරක් ලැබුණට අපිට සභාපති සහ කාරක සභාවේ කියලා තනතුර ලැබුණාට ඒක නෙවි නායකත්වය. ඒක තනතුරක්.
තනතුරු ලැබුණු අය නායකත්වයේ සඳහා අපි හුඟක් දුරට කුසලතාවය නායකත්වයේ එක දවසකින් ඇති වෙන දෙයක් නෙවෙයි. නායකත්වය කියන එක තමා විසින් ඇති කරගන්නා පිළිබඳ කුසලතාවයන් පිළිබඳ මිනිස් ආකර්ෂණය කරගන්න මිනිසුන්ට ඒත්තු ගන්නන්න මිනිසුත් එක කතා බහ කරන්න මිනිසුන්ගේ ප්‍රශ්න අවබෝධ කරගන්න ප්‍රශ්න විශ්ලේෂණය කරන්න ඒක ප්‍රශ්නයට තියෙන විවිධ විසඳුම් පිළිබඳ ඒ පිළිබඳ ඉතාමත්ම වැදගත් අපි අතර මා දැකලා නැහැ නායකත්ව පුහුණු ලංකාවේ සන සමිති ව්‍යාපාරයෙන් ක්‍රියා හැමතිස්සෙම අපි ගෙන්නලා මිනිස්සු මොකද කරන්නේ කාර්ක සභාවේ තියෙන වගකීම් පිළිබඳව සහ අතුරු අවස්ථාවේ තියෙන වගකීම් පිළිබඳව පනත පිළිබඳව කියන මිසක් සමුපකාර කොහොමද කණ්ඩායම එක්ක වැඩ කරන්න කියලා නායකත්ව පුහුණු ඊළඟ හදවත ගැන ගත්තාම කොහොමද මේ හදවතේ තියෙන වටිනාකම සමාජික කේන්ද්‍රීය කරගෙන අරමුණෙන් මාරු වීම කොහොමද අපි තියෙන ලාභ දැන් ගත්තාම හැමතිස්සෙම බලන්නේ විශාල වශයෙන් සනස සමිතියේ ගොඩනැගිලි හදනවා අපි මොකද කරන්නේ ගොඩනැගිලි කුලියට දෙනවා බඩු කුලියට දෙනවා අපි බලන්නේ ආයතනෙ නමුත් අපේ සමාජිකයින්ගේ හදවතට අවශ්‍ය කරන සමාජිකින්ට ගැළපෙන විදිහේ කටයුතු කිරීම. ඉතින් ඒ නිසා ඊටමත් වැදගත් වෙනවා මේ තියෙන කාරණා හතර ඊටමත් වැදගත් තමුන්නාන්සලා දන්නවා අපේ අධිකාරක සභාවල යහපාලනයක් කියන එකක් ඇති කරගන්නට බැරි වෙලා තියෙන්නේ විශාල වශයෙන් වටිනාකම අපි හුඟක් දුරට බලය අපි පාවිච්චි කරනවා අපේ ප්‍රයෝජනය සඳහා ඒ ආයතනයේ වත්කම් අපි පාවිච්චි කරනවා අපේ ප්‍රයෝජනය සඳහා ආයතනයේ තියෙන සේවාවන් අපි සඳහා පාවිච්චි කරනවා ඊළඟට අපි ආයතනයේ තියෙන බලපෑම් කරනවා අපට ඕනෑ දේ කරයි. ඒ නිසා කරුණාකර එයින් අපි මිදෙන්නට ඕන. මෙන්න මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිබෙන අනතුරු ඇඟවීම් පිළිබඳව අපි ඉතාමත් වැදගත්. සමහරලාට මා දකින දේ තමයි හුඟ දෙනෙකුට තමන්ගේ කාර්යභාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් නැහැ. සමහරලාට තමන්ගේ තියෙන බලතල පිළිබඳ බොහොම තණ්හාව, ආශාව, නායකත්වය කියන එක ඊළඟට අපි ළඟ තියෙනවා විනිවිද භාවයක් නැති එක ගැන අපි ළඟ තියෙනවා ද්වත්ව ස්ටෑන්ඩඩ් කියලා අපි ළඟ තියෙනවා ගත්තාම අධ්‍යක්ෂක මහත්තුරු ගේ ලැබදියාව ඊළඟට අධ්‍යක්ෂක මහත්තුරු ඒකට සම්බන්ධ වීම ඊළඟට අපිට තියෙන විනිවිදභාවය මේවා තමයි ඊටාත්ම අන්තරාදායක දේවල්. ඉතින් ඒ නිසා මා විශාල වශයෙන් කතා කරනවා මෙන්න මේ විදිහට ඉදිරියේදී තමුන්නාන්සලාගේ අධ්‍යක්ෂක මණ්ඩලය තුල මෙවැනි සමතුලිතතාවයක් පවත්වාගෙන අපට ඕන කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා ගැනීමේදී ආයතනයේ අඛණ්ඩතාවය, සහයෝගීතාවය, අනන්‍යතාවය, සමාජික වර්ධනය සහිත නායකින් තෝරා ගැනීම. ළඟට දෙවෙනි කාරණය අඛණ්ඩව සැකස්ම සඳහා අධ්‍යාපනය, සහයෝගයේ වටිනාකම් පිළිබඳ, උපාය මාර්ග පිළිබඳ දැනුම, තාක්ෂණික දැනුම පිළිබඳ ඒකාබද්ධ කිරීම. ඊළඟට වෙන ඉතාමත් වැදගත් වන්නේ වටිනාකම් පදනම් මත පාලනය පිළිබඳ. සෑම තීරණයක් මේ සමාජිකින්ගේ ජීවිතයට කොයිතරම් දුරට බලපාන්නේද ඔවුන්ගේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කරේ. ඊළඟට තමයි අපි අතර සමතුලිතතාවයක් පවත්වා ගන්නට ඕන අපේ ළඟ තියෙන වගවීම් පිළිබඳ මූල්‍ය ප්‍රමිතිය පිළිබඳ දත්ත පිළිබඳ සමාජිකින් අධ්‍යයනය කිරීමේදී මෙවැනි විදිහේ සමතුලිතතාවයක් පවත්වාගෙන යාම වැදගත් වෙනවා. එතකොට මහාගත ගත්තාම අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉතාමත් වැදගත් භූමිකාව අපි කතා කළා පාලනය විනිශ්චය කිරීම ඊළඟට වගකීම විනිවිදභාවය සහතික කිරීම නායකයින් පිළිබඳ සමිතියක උපාය මාර්ග සැලැස්ම සකස් කිරීම දිසානතිය දිගුකාලීන දැක්මක් සඳහා කටයුතු කිරීම සංවර්ධනය සඳහා විවිධ ආදායම් මාර්ග. ඒතකොට මේ කාරණයක් එකම මෙතනින් අවසන් කරනවා විශාල වශයෙන් මෙන්න අවසාන වශයෙන් මූල්‍ය කළමනාකරණයේදී අඩුම වශයෙන් මාසික අනිවාර්ය සමාජික කොටස් සහ තැන්පත් හඳුන්වා දීම තැන්පත් වර්ග 5ක් අඩු වශයෙන් හඳුන්වා දීම මුළු සමිතියේ වත්කමෙන් 70ත් 80ටත් ආසන්න ප්‍රමාණයක් තැන්පත් වශයෙන් ඒක රාශි කිරීම සෑම සමාජිකින්ට ඉතිරි කිරීමේ ඉලක්කයක් ඇති කරගෙන මේකට කියනවා financial goals කියලා. අවුරුදු 18 ඉඳලා අවුරුදු 25 යනකොට කොයිතරම්
18 ඉඳලා 30 වෙනකොට කොයිතරම් මේ වගේ අපට සිද්ධ වෙනවා සෑම සමාජිකයින්ට මූල්‍ය ඉලක්කයක් ලබා දීලා ඒ අය පෙළඹවීම ඒ අය අගය කිරීම එවැනි කටයුතු කිරීම. එහෙම නැතුව කවුන්ටරින් මුදල් එකතු කරනවට වඩා එහාට ගියපු දැනුමක් ලබා දෙන්න සිද්ධ වෙනවා. ණය කළමනාකරණයේදී අයම වශයෙන් ණය වර්ග 5ක් හඳුන්වලා දෙන්නට සිද්ධ වෙනවා. සමස්ත ණය මුදල මුළුවත්කමින් 70ක් 80ක් තියෙනවා කිව්ව. බලන්න ණය කළඹ විශේෂයෙන්ම මුළු ණයෙන් දීපු ණයෙන් 50කට අඩු වෙන්නට ඕන කල්පසු ණය අඩු වශයෙන් ණය කළඹ වර්ගීකරණය සහ අවදානම් පාලනය කියන එක කල්පසු ණය තියෙනවා නම් එයට නිත්‍යානුකූල ඊට අනුකූලව අපි වෙන් කරන්නට ඕන. මේ ගත්තාම ඉතාමත් වැදගත් මේ විදිහට ප්‍රාග්ධන ව්‍යුහය ආයතනික ප්‍රාග්ධනයේ 10යි කොටස් කියන්නේ ආයතනික ප්‍රාග්ධනය කියන්නේ ව්‍යවස්ථාපිත සංචිතය වාර්ෂිකව එකතු කරගෙන ලැබුණු ලාභයෙන් ගොඩනැගිච්ච මුදල මුළු වත්කමට ඊළඟට ගත්තාම කොටස් ප්‍රමාණය 10ට 20ත් 20ත් අතර ඊළඟට ගත්තා ආදායම් නොලබන වත්කම් 100%ක් මේ තියනවාද කියලා බලන්න මෙන්න හයි රෝඩ් ලීඩර්ෂිප් මෙන්න අවසාන වශයෙන් සමාජිකින් 1500ක් නැත්නම් කරුණා කරලා මෙතනදී අපි හුඟක් දුරට කියනවා සමාජික නොවන කට්ටිය හුඟක් ඉන්නවා කියලා. කරුණාකර ඒ අය සමාජිකත්වයේ බවට පත් කරගන්න. ඒක තමයි අපේ තියෙන වගකීම. එතකොට මුළු වත්කම් ප්‍රමාණය ගත්තාම අඩුම වශයෙන් මිලියන 500ක්. සේවක ඵලදායීතාවය සමාජිකින් 300කට එක්කෙනෙක් හැටියට වෙනතන ගත්තාම සමාජිකින් 300ක් වුණාම එක සමාජිකයෙක් තියෙන කොටස් මුදල තියෙනවා අනිවාර්ය තැන්පත් ප්‍රමාණයක් තියෙනවා තව ඊළඟට තැන්පත් වර්ග දෙකක් විතර තියෙනවා ඊළඟට ණය වර්ග එකක් තියෙන්න පුළුවන් ඒ නිසා මෙතෙන්දී බලාපොරොත්තු වෙනවා සමාජිකයින් 300කට එක සේවකයෙක් විදිහට නව ප්‍රමිතියක් එවැනි ප්‍රමිතියක්. ඒතර තමයි මේ තියෙන high road leadership එක. මේ තියෙන high road leadership එකේ ප්‍රධානම කාරණා මිනිස්සු එකට එක්තැන් කරනවා මිනිස්සුන්ගේ වටිනාකම් එකතු කරනවා මිනිස්සු මානව හිමිකම් පෙන්눔 කරනවා ඒ අයගේම තීරණ නිවැරදිව ගන්නවා ඊළඟට ඒ අය තමන් ලැබෙනවට වඩා වැඩි විශාලයක් අන් අයට දෙනවා හැමතිස්සෙම ඒ අයගේ මනුෂ්‍යභාවය මනුෂ්‍යත්වය පිළිබඳ අවබෝධ කරනවා හැමතිස්සෙම peoples මිනිස්සුන්ගේ න්‍යායපත්‍රය තමයි මුල් තැනට කටයුතු කරන්නේ හැමතිස්සෙම එයා පුජ්‍යලයක් හැටියට එයා විදිහට ඔතෙන්ටික් කියලා කියන්නේ එයා විදිහටම හැසිරෙනවා සාමාන්‍ය මිනිස්සෙක් විදිහට අනිත් එක තමයි හැම කාර්යයක් පිළිබඳ ඒ අයගේ වගකීම බාර ගන්නවා අනිත් කාරණේ තමයි එයා හැමතිස්සෙම ක්‍රියාකාරකම් වලදී විශාල පින්තූරයක් දකින්නට පුළුවන් කුඩා මයික්‍රෝ ලෙවල් බිග් පික්චර් ඊළඟට තමන්ගේ වටිනාකම් එකතු කර ගන්නට වඩා තමන් මේගේ කැපිපීමට වඩා මිනිස්සුන්ගේ න්‍යායපත්‍රයට අනුව කටයුතු කරන ඊළඟට තමයි හැමතිස්සෙම කල හැකි උපරිම මට්ටමේ ඉහළ මට්ටමින් කටයුතු කිරීම ඔහුගේ වගකීමක් වෙනවා මේ බලන්නකදී කියන දේ අඩු වශයෙන් මේ ඒ අයගේ හරියට to be like a tree stay ground හැමතිස්සෙම ගහක් තියෙන බිම connected with the roots ඒ කියන්නේ ගහ හැමතිස්සෙම මුල් වලට කියන ඊළඟට ගහ හැමතිස්සෙම ගත්තාම turn over new කොළ අලුතෙන් ලැබෙන ඒක තමයි ගහේදී and bend not to break ඒ කියන්නේ හුළඟට වැනෙනවා ඊළඟට embrace the nature beauty ඒ වගේම තමයි මේ කියන ස්ථීරව සිටින්න ඕන නායකයෝ ඔබේ මුල් සමග සම්බන්ධ මුල් කියලා කියන්නේ සමාජිකයෝ අලුත් සමාජික සහ අලුත් නායකත්වයට ඉඩ දෙන්න හැමතිස්සෙම කඩාගෙන බිඳගෙන යන්නේ නැතුව එහෙම නැත්නම් කුලල් කා ගන්න නැතුව අපිට අතර නම්‍යතාවයක් වැඩි දෙනාගේ කැමැත්ත සහ වැඩි දෙනාගේ සුවද ඒ වගේම ඔබේ තියෙන ඒ ස්වභාවික සුන්දරත්වයේ මේ ගම්වල තියෙනා ග්‍රාමීය ගතිය ඒවා වැළඳ ගන්න ඕන ඊළාට වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ දේශනය අවුම්කන් දුන්නාට සෑම දිනාටම ස්තුතියි. මම හිතනවා ඔබ මේ පිළිබඳව එකඟ නොවන බොහෝ කාර්යයන් නැති කියලා මම විශ්වාස කරනවා. මා දන්නා තරමින් සහ හැකි පමණින් ඔය අයගේ මිනිස් වටිනාකම එකතු කරන්න සම්පකාර නායකින් හැටියට ඔබ තියෙනා වූ
දැනුමට වටිනාකම් එකතු වුණාට පස්සේ ඇති වෙන වෙනස පෙන්눔 කරන්න ඒ වෙනස තුලින් ඔබට සමාජිකින්ට කළ හැකි කාර්යභාරය ඉතාමත් ඉහළයි. ඔබගේ සේවාව අපේ රටේ ඉන්න ඉතාමත් අඩු ආදායම් ලාභී සමාජිකින්ට අවශ්‍යයි. කරුණාකර ඒ සඳහා යම් කිසි පෙළඹවීමක් යම් කිසි දැනුමක් මට ලබා දෙන්නට පුළුවන් නම් ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා. මම ආඩම්බර වෙනවා. ඕනෑම අවස්ථාවක අවශ්‍ය ඕනෑම ලාවක මම සූදානම් දේශන පවත්වන්න. ඔබ සැමටම ස්තුතියි සහුම්කන් දුන්නාට. තවදුරටත් මගේ රංජිත් හෙට්ටිආරච්චි YouTube එක සබස්ක්‍රයිබ් කරලා නැත්නම් කරුණාකර සබස්ක්‍රයිබ් කරන්න. මම දැන්ට තියෙනවා වීඩියෝ 200ක් විතර තියෙනවා එක එක රටවල් වල. කරුණාකර බලලා ඒ තමන්ගේ දැනුම වැඩි දෙන කරන්න කියන ඉල්ලා සිටමින් ඔබ සැමටම ස්තුතියි. සුබ දවසක්. ආයුබෝවන්.